පොඩක් S2 පියාගෙන හිතන්න. ඔයාට වයස අවුරුදු 75ක් වෙනවා කියලා. ඔගේ කොන්ද නමන්න බෑ ධන හිස් සමාරුව අතපය වෙවුලනවා. හැබැයි ඔයාගේ බැංක් account එකේ රුපියල් කෝටි 100ක් විතර තියෙනවා. ඔයා එදාට සුපිරි Lamborghini එකක් ගන්නවා. හැබැයි ඒක පදින්න ඔයාට පණ තියනවද? ඒ කාර් එකේ වේගය විඳින්න ඔයාට හැකියාවක් තියනවද? මෙන්න මේක තමයි ලෝකේ ඉන්න 95%ක්ම මිනිස්සු රැවටිලා තියෙන ලොකු මුගුල. මේකට කියන්නේ get rich slow කියලා. සමාජයෙන් ඉස්කෝලෙන් ඒ වගේම අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ මේ ක්‍රමයේ පස්සෙම යන්න කියලා. පොතේ හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, පඩියෙන් 10%ක් ඉතුරු කරගන්න, EPF ETF එකතු කරන්න. එතකොට ඔයාලා වයසට යද්දි සැපේ ඉන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? මේක අපිට තේරුනේ නැතුණාට ලොකු බොරුවක්. The Millionaire Fast Lane පොතේ කතෘවරයා MGD මාකෝ කියන විදිහට. ඔයාගේ ජීවිතේ හොඳම කාලය, තරුණ කාලය. රස්සාවකට දීලා වයසට ගිහින් ඇවිද ගන්න බැරි කාලෙක පොසත් වෙලා ඇති වැඩේ මොකද්ද? ඔයාට ඕනේ රෝද පුටුවක යද්දි පොසත් වෙන්නද? නැත්නම් තරුණ කාලෙම නිදහස විඳින්නද? ඔයාට තරුණ කාලෙම නිදහස විඳින්න ඕන නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයා ඉන්න පාර මොකද්ද කියලා අඳුරගන්න එක. මේ ලෝකෙ මිනිස්සු ගමන් කරන මූල්‍යමය පාරවල් 3ක් ගැන මේ පොතේදී MJD මාකෝ කියලා දෙනවා. පළවෙනි එක තමයි The Sidewalk. මේක තමයි ලංකාවේ බහුතරයක් මිනිස්සු ඉන්න තැන. සයිඩෝක යන කෙනෙක්ට කිසිම මූල්‍යමය සැලසුමක් නැහැ. එයාගේ සැලසුම තමයි සැලසුමක් නැති එක. එයාගේ මානසිකත්වය අද කාලා අද බීලා හෙට ගැන හෙට බලනවා කියන මානසිකත්වය. එයාගේ හැසිරීම පඩිය ලැබුණු ගමන් අලුත්ම ෆෝන් එකක් ගන්නවා. ණය වෙලා හරි ලොකු ෂෝ එකක් දාන්න බඩු ටිකක් ගන්නවා. නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක පුළුවන් විදිහට පාවිච්චි කරනවා. හැබැයි මේකේ ප්‍රතිඵලය මම හැමදාම ඉන්නේ පඩියෙන් පඩියට. ඒ කියන්නේ paycheck to paycheck. රුපියල් ලක්ෂයක් හම්බ කළත් මාසේ අන්තිමට අතේ රුපියලක් නැහැ. මෙයාගේ ජීවිතේ පාලනය කරන්නේ අවස්ථාවන් සහ වාසනාව විතරයි. ඉතින් ඔයාලකු රස්සාවක් කළත් ඔයා හම්බ කරන සේරම වියදම් කරලා ෂෝ එකක් දානවා නම් ඔයත් ඉන්නේ මේ සයිඩ් එකේම තමයි. ඔයා පොසත් වගේ රංගපෑවට ඔයා ඇත්තටම දුප්පත්. දෙවෙනි එක තමයි The Slow Lane. මේක තමයි අර එක විදියකට හොඳ ළමයි ඉන්න පාර. ඉස්කෝලේ ගිහින් උපාධියක් කරන් රස්සාවක් කරන අය. මෙයා හිතන් ඉන්නේ සයිඩ් වෝක් එකේ අයට වඩා බුද්ධිමත් කට්ටිය කියලා. මොකද මෙයා සල්ලි ඉතුරු කරනවා. මේගොල්ලෝ කව තියෙන සූත්‍රය තමයි පඩි එකතු කිරීම, ඉතුරුම් එකතු කිරීම අවුරුදු 40 සමානයි පොසත්කම. හැබැයි මේගොල්ලෝ අහුලා තියෙන උගල තමයි මෙයාගේ මුළු ජීවිතේම පාලනය කරන්නේ කාලය කියලා ඒගොල්ලෝ දන්නේ නැති එක. ඔයගේ ආදායම තීරණය වෙන්නේ ඔයා වැඩ කරන පැය ගණන අනුව. ඉතින් මේකේ තියෙන ගැටලුව තමයි මෙයාට දවසකට වැඩ කරන්න පුළුවන් පැය 24ක් විතරයි. ඒ කියන්නේ ඔයාගේ ආදායමට සීමාවක් තියෙනවා. ඉතින් පොසත් වෙන්න නම් ඔයාට අවුරුදු 40ක් 50ක් රස්සාවක් කරන්නම වෙනවා. ඉතින් මේ ස්ලෝ ලෑන් එකේ ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිතේ සතියන්තයට විකුණලා තියෙන්නේ. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් දුක් විඳලා වැඩ කරන්නේ. සෙනසුරාදා ඉරිදා නිදහසේ ඉන්න එකට. ඒ කියන්නේ දවස් 5ක් විකුණලා දවස් 2ක් මිලට ගන්නවා. හැබැයි ඒක ටිකක් පාඩු ට්‍රේඩ් එකක්. කෙනෙක්ගේ තාරුණ්‍ය රස්සාවකට දීලා වයසට ගියාම කෝටි ගණක් අතට අරන් මොනව කරන්නද? තුන්වෙනි කෙනා තමයි The Fast Lane. Fast Lane කියන්නේ කාලය සහ ආදායම අතර තියෙන බැඳීම කඩලා දාන එකට. ඉතින් මේකේ තියෙන සූත්‍රය තමයි වටිනාකම වැඩි කිරීම පරිමාණය සමානයි ධනය. ඉතින් මේ අයගේ මානසිකත්වය තියෙන්නේ හරියට මම වැඩ කරන්නේ සල්ලි වලට නෙවෙයි. මම හදන්නේ මම නිදාගෙන ඉද්දිත් මට සල්ලි හම්බ කරලා දෙන පද්ධතියක් හදන්න කියන එකට. ඉතින් මෙයාගේ විශේෂත්වය තමයි මෙයා ඒගොල්ලන්ගේ ආදායමට සීමාවන් පනවගන්නේ නැහැ. මෙයා කරන බිස්නස් එක හෝ පද්ධතිය මිලියන ගණනක් මිනිස්සුන්ට උදව් වෙනවා නම් එයාට මිලියන ගණන් සල්ලි ලැබෙනවා. ඉතින් ඒක කරන්න කෙනෙක්ට අවුරුදු 40ක් ඕන නැහැ. අවුරුදු 5ක් හරි 10ක් හරි මොලේ කල්පනා කරලා සිස්ටම් එකක් හැදුවොත් කෙනෙකුට වයස 30ක් වෙද්දී කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඉතින් මම මේක පොඩ්ඩක් ගණිතයෙන් පැහැදිලි කරන්න. ඔය රස්සාවක් කරනවා නම් ඒ කියන්නේ ස්ලෝ ලෑන් එක යනවා නම් ඔයගේ පඩිය වැඩි වෙන්නේ අවුරුද්දකට 105කින් හරි 110කින් වගේ ප්‍රමාණකින්. ඔයාලට ලොකුම පඩියක් ගත්තත් ඒකට සීමාවක් තියෙනවා. හැබැයි ඔයාගේම ප්‍රොඩක්ට් එකක් හරි සේවාවක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකේ මිල තීරණය කරන්න. ඒ වගේම මේක විකුණන ප්‍රමාණය පාලනය කරන්න. අද ඔයා ප්‍රොඩක්ට් 100ක් විකුණනවා නම් තව මාකටිං පාරක් දාලා හෙට ඒක 10000ක් කරන්න පුළුවන්. අන්න එතකොට ඔයාගේ ආදායම එක රැයකින් 100 ගුණයකින් වැඩි වෙනවා. රස්සාවකදී ඔයාට කවදාවත් ඔයාගේ පඩිය එක රැයකින් 100 ගුණයකින් වැඩි කරන්න බෑ. ඉතින් මේ ෆාස්ට් ලෑන් එකට එන්න නම් ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන වෙනස්ම ස්විච් එකක් ඔන් කරන්න ඕනේ. ඒ තමයි ප්‍රොඩියුසර් මයින්ඩ්සෙට් එක. ලෝකේ 99%ක් මිනිස්සු කන්සියුමර්ස්ලා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ. මෙයා YouTube බලන කෙනෙක් වෙන්න පුළුවන්. iPhone එකක් මිලදී ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් රෑ කෑම එක ඕඩර් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ෆාස්ට් ලෑන් එකේ ඉන්න අය 100%ක මිනිස්සු ප්‍රොඩියුසර්ස්ලා. ඒ කියන්නේ නිෂ්පාදකයෝ. මෙයා ඇප් හදනවා, ප්‍රොඩක්ට් හදනවා, බිස්නස් පටන් ගන්නවා. ඉතින් මට පොසත් වෙන්න ඕනේ නම් ඔයා iPhone එකක් දැක්කම මේක ගන්න මට කීයක් වේද කියලා හිතන එක නතර කරලා Apple කම්පැනි එක මේක විකුණලා කීයක් හම්බ කරනව ඇද්ද? මටත් මේ වගේ දෙයක් හදන්න බැරිද කියලා හිතන්න පටන් ගන්න පුරුදු වෙන්න ඕනේ. හැමතිස්සෙම ලෝකෙට වටිනාකමක් දෙන පැත්තේ ඉන්න බලන්න. ඔයා ලෝකෙට දෙන වටිනාකම වැඩි වෙන්න ඔයාගේ බැංක් account එකේ තියෙන මුදල් ප්‍රමාණයත් ඉහළ යනවා. ඉතින් දැන් අපි බලමු ධනය කියන වචනේ අර්ථවත් කරන්නේ කොහොමද කියලා. ගොඩක් අය හිතන්නේ ධනය කියන්නේ බැංකු පොතේ තියෙන බින්දු ගාන කියලා. හැබැයි ඒක මාරම වැරදි කතාවක්. බැංකු පොතේ සල්ලි තිබුණාට ඔයාගේ හිතේ සැනසීමක් නැත්තම් ඔයාට නිදහස නැත්තම් ඔයා ඇත්තටම දුප්පත්. MJD මාකෝ කියන විදිහට ඇත්තම ධනය පදනම් වෙන්නේ කුළුණු තුනක් මත. ඒකට කියන්නේ the wealth trinity කියලා. පළවෙනි එක තමයි relationships. ඒ කියන්නේ ඔයාගේ සම්බන්ධතා. පවුල, යාළුවෝ සහ ඔයාගේ වටේ ඉන්න මිනිස්සු. දෙවෙනි එක තමයි සෞඛ්‍ය. ඔයාගේ ශක්තිය සහ මානසික සුවය.
තුන්වෙනි එක තමයි නිදහස. ඔයාට ඕන වෙලාවක ඕන තැනක ඕන දෙයක් කරන්න තියෙන අයිතිය. රුපියල් කෝටි 100ක් හම්බ කරලා හැබැයි ඔයාගේ බිරිඳ ඔයාව දාලා ගිහින් ඔයාට දරුණු ලෙඩක් හැදිලා නම් ඔයාට දවසට පැය 15ක් වැඩ කරන්න වෙලා තියෙනවා නම් ඔයා ඇත්තටම පෝසත්ද? අනේ ඒ නිසා ෆාස්ට් ලෑන් එකේ අරමුණ වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි. මේ කියන නිදහස ලබා ගන්න එක. හැබැයි ඔයා රස්සාවක් කරනවා නම් ස්ලෝ ලෑන් එකේ යනකොට ඔයාගේ සල්ලි හම්බ කරන සූත්‍රය වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. ආදායම සමානයි පැයකට ලැබෙන ගාණ වැඩි කිරීම වැඩ කරන පැය ගාණ. නැත්තම් ආදායම සමානයි මාසික පඩිය. මේකේ තියෙන ලොකු ප්‍රශ්නය තමයි සීමාව. ඒ කියන්නේ ඔයාගේ කාලය සීමිතයි. ඔයා කොයි විදිහේ වැඩකාරයෙක් වුණත් දවසට පැය 24කට වඩා වැඩ කරන්න බෑ. ඔයාගේ පඩිය රුපියල් ලක්ෂ 5ක් වුණත් ඒක එතනින් ඉවරයි. ඔයාට ඒක ලක්ෂ 500ක් කරන්න බෑ. ඒකට අවුරුදු 20ක් 30ක් කට්ටක් කන්න වෙනවා. ඉතින් මේ ස්ලෝ ලෑන් එකේදී වෙන්නේ ඔයාගේ ජීවිතේ විකුණන සල්ලි ගන්නවා වගේ වැඩක්. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයාගේ බොස්. ඔයාට ප්‍රොමෝෂන් එකක් ලැබෙනකන් අවුරුද්ද අවසානයේ 110ක පඩි වැඩිවීමක් ලැබෙනකන් ඔයාට තව හොඳින් වැඩ කරන්න වෙනවා. ඉතින් ඒක දියුණු වෙන ක්‍රමයක් නෙවෙයි. ඒක නඩත් වෙන විදියක්. දැන් නිකමට අපි බලමු ෆාස්ට් ලෑන් එක යන කෙනාගේ ගණිතය. මෙයාගේ සූත්‍රය ස්ලෝ ලෑන් එක යන කෙනාට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. මෙයාගේ සූත්‍රය තමයි ධනය සමානයි ශුද්ධ ලාභ එකතු කිරීම දීපල වටිනාකම. ඒ කියන්නේ ඇසෙට් වැලියු එක. ඉතින් මේකේ තියෙන මැජික් එක සරල උදාහරණයකින් කියලා දෙන්නම්. හිතනවා පාරායිනේ තේ කඩයක් දානවා කියලා. ඔයා එක තේ බනිස් එකක් විකුණලා රුපියල් 20ක ලාභයක් ලබනවා. ඔයා දවසකට බනිස් 100ක් වික්කොත් ලාභය රුපියල් 2000යි. හැබැයි ඔයා තව මාකටිං පාරක් දාලා ක්වොලිටිය වැඩි කරලා බනිස් 10000ක් වික්කොත් ලාභය රුපියල් ලක්ෂ 2යි. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙනස මොකක්ද කියලා. රස්සාවකදී ඔයාට වැඩ කරන පැය ගාණ 100 ගුණයකින් වැඩි කරන්න බෑ. හැබැයි බිස්නස් එකකදී ඔයා විකුණන ප්‍රමාණය, ඒ කියන්නේ ස්කේල් එක 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ අන්බවුන්ඩ් වෙල්ත් එක කියලා. ඒ කියන්නේ ඔයාගේ ආදායමට උඩින් වහලයක් නැහැ. ඉතින් දැන් අපි බලමු දීපල වටිනාකම ඇසෙට් වැලියු එක කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය මේ ඇසෙට් වැලියු කියන කොටස තේරුම් ගන්නේ නැහැ. රස්සාවක් කරන කෙනාට කවදාවත් තමන්ගේ රස්සාව විකුණන්න බෑ. ඔයා IT වල වැඩෙක් නම් ඔයාට ඔයාගේ රස්සාව තව කෙනෙක්ට රුපියල් කෝටි 10කට විකුණන්න බෑ. හැබැයි ඔයාගේ බිස්නස් එකක් හරි සිස්ටම් එකක් හරි තියෙනවා නම් ඔයා එකෙන් මාසයකට රුපියල් ලක්ෂ 10ක ලාභයක් ලබනවා නම් ඒ බිස්නස් එකේ වටිනාකම ඒ වගේ 20 30 ගුණයක් වෙනවා. ඒ කියන්නේ ඔයාට බිස්නස් එක රුපියල් කෝටි 20කට හෝ 30කට තව කෙනෙක්ට විකුණන්න පුළුවන්. අන්න එතකොට තමයි ඔයා එක රැයකින් මල්ටි මිලියන කෙනෙක් වෙන්නේ. ඔයා අවුරුදු 40ක් රස්සාවක් කරලා ලක්ෂ කිහිපයක් එකතු කරද්දි ෆාස්ට් ලෑන් එකේ යන කෙනා අවුරුදු 5ක් බිස්නස් එකක් කරලා ඒක විකුණලා එකපාර කෝටි ගණනක් අතර ගන්නවා. ඉතින් මේ The Millionaire Fast Lane පොතේ MJ මාකෝ කියන්නේ මෙන්න මේ එක්සිට් එක ගැන. ඒක මේ පොතේ තවත් කරුණු කිහිපයක් ගැන බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. හිතන්න ඔයාලට බිස්නස් අයිඩියා එකක් ආවම ඔයාට මාරම එක්සයිටඩ් නේ. අමුතුම ෆීලිං එකක් එනවා. අම්මෝ මේක කළොත් මම ගොඩ කියලා ඔයා හිතනවා. හැබැයි MJ මාකෝ කියනවා බිස්නස් එකකට පනින්න කලින් ඒක ෆාස්ට් ලෑන් එකට ගැලපෙනවද කියලා බලන්න නීති 5ක් තියෙනවා කියලා. මේ නීති 5න් එකක් හරි ඔයා කඩනවා නම් ඔයා යන්නේ ආයෙ ස්ලෝ ලෑන් එකටම තමයි. පළවෙනි එක තමයි පාලනය පිළිබඳව නීතිය. ඉතින් මම කලින් පරිච්ඡේදයේත් කිව්වා වගේ ඔයා පදවන කායකේ පාලනය තියෙන්න ඕනේ ඔයාගේ අතේ. හිතන්න ඔයා Amazon එකේ විතරක් බඩු විකුණනවා කියලා. නැත්තම් 5 එකේ විතරක් වැඩ කරනවා කියලා. සමහර විට ඔයාට හිතනවා ඇති ඔයා බිස්නස් එකක් කරනවා කියලා. හැබැයි ඒත් ඇත්තටම පාලනය තියෙන්නේ කාගේ අතේද? එක්ක Amazon එක අතේ. නැත්තම් 5 එක අතේ. මම හෙට තීරණය කළොත් ඔයාගේ account එක close කරලා දාන්න. ඔයාගේ බිස්නස් එක එක තප්පරෙන් බින්දුවට වැටෙනවා. හැබැයි fast lane එක යන කෙනා කවදාවත් අනුන්ගේ platform එකක් මත 100% කැපෙන්නේ නැහැ. ඔයාට ඔයාගේම වෙබ්සයිට් එකක්, ඔයාගේම බ්‍රෑන්ඩ් එකක්, ඔයාගේම කස්ටමර්ස්ලා ලිස්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි නරක බිස්නස් කියලා අදහස් කරන්නේ මොනවද? ඒ කියන්නේ අනුන්ගේ බඩු විතරක් විකුණන එක, එකම එක ප්ලැට්ෆෝම් එකක් මත යපෙන එක. එතකොට ෆාස්ට් ලේන් බිස්නස් මොනවද? ඔයාට ඕන වෙලාවක මිල වෙනස් කරන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවක සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් බිස්නස්. ඉතින් මතක තියාගන්න ඔයා පාලනය කරනව නෙවෙයි නම්, ඔයාව පාලනය වෙනව නම් ඔයා ඉන්නේ රස්සාවක. දෙවැනි එක තමයි ඇතුල් වීම පිළිබඳ නීතිය. ඒ කියන්නේ බිස්නස් එකකට ඇතුල් වෙන තියෙන බාධක වැඩි වෙන්න ඒකේ තියෙන වටිනාකම වැඩි වෙනවා. හිතන්න ඕන මිනිස්සෙක්ට විනාඩි 10කින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන. උදාහරණයකට පාරායිනේ වඩේ විකුණන එක හරි නැත්නම් ඩ්‍රොප් ෂිපින් කරන එක හරි. ඒ විදිහට ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන් නම් එතන ලොකු කම්පිටිෂන් එකක්, තරඟයක් තියෙනවා. ඉතින් මේ තරඟය වැඩි වෙන්න අලාභ සිද්ධ වෙනවා වැඩි. MJ කියනවා if everyone is doing it don't do it කියලා. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ලේසි නම් ඒකෙන් පෝසත් වෙන්න අමාරුයි. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න අමාරු නම්, ඒ කියන්නේ ලොකු ස්කිල් එකක් ඕන නම්, ලොකු මහන්සියක් ඕන නම් ඒකෙන් පෝසත් වෙන්න ලේසි. තුන්වෙනි එක තමයි අවශ්‍යතාවය පිළිබඳ නීතිය. මේක තමයි ලෝකේ ඉන්න 90%ක් බිස්නස් කරන අය වරද්ද ගන්න තැන. ඔයගොල්ලෝ අහලා ඇති හුඟක් අය කියනවා follow your passion කියලා. ඒ කියන්නේ ඔයාගේ ආසාව පස්සේ යන්න කියලා. හැබැයි MJ කියනවා මේක මෝඩ උපදේශයක් කියලා. මෙයා කියනවා ලෝකෙට ඔයාගේ ආසාවල් වැඩක් නැහැ. ලෝකෙට වැඩක් තියෙන්නේ එයාලගේ ප්‍රශ්න වලට හම්බෙන පිළිතුරු ගැන කියලා. ඉතින් මිනිස්සු සල්ලි ගෙවන්නේ ඔයාගේ හීන වල නෙවෙයි. එයාලගේ ප්‍රශ්න වෙනුවෙන් ඔයා දෙන විසඳුම් වලට. බිස්නස් එකක් සාර්ථක වෙන්න නම් ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න ඕනේ. මිනිස්සුන්ට මොකක් හරි ලේසි කරලා දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ බය නැති කරන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ට සතුට ළඟා කරලා දෙන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. හතරවෙනි එක තමයි කාලය පිළිබඳ නීතිය. ඉතින් අපි ෆාස්ට් ලෑන් එකට එන්නෙම නිදහස හොයාගෙනනේ. හැබැයි ඔයාගේ බිස්නස් එක වැඩ කරන්න ඔයා පැය 24 මෙතන ඉන්න ඕනේ නම් ඒකේ තේරුම මොකද්ද? ඒක තවත් එක රස්සාවක් විතරයි.
ෆාස්ලෑන්ඩ් බිස්නස් එකක් ඔයාගේ කාලය මත යපෙන්න බෑ. ඒක පද්ධතියක්. සිස්ටම් විදියට ස්වාධීනව වැඩ කරන්න ඕනේ. ඔයා නිදාගෙන ඉද්දිත්, ඔයා නිවාඩුවක් කරන් ට්‍රිප් එකක් ගිහින් ඉද්දිත්, ඔයාගේ බැංක් account එකට සල්ලි වැටෙන්න ඕනේ. පස්වෙනි එක තමයි පරිමාණය. ඉතින් මේ ස්කේල් කියන්නේ ඔයාගේ බිස්නස් එකට කොච්චර ලොකු සෙනඟක් අල්ලන්න පුළුවන්ද කියන එක ගැන. හිතන්න ඔයා කොළඹ නගරේ පොඩි සැලුන් එකක් දානවා කියලා. ඔයා කොච්චර වැඩක් වුණත් ඔයාට දවසකට කවන්න පුළුවන් කොණ්ඩ ගාන සීමිතයි. ඒ වගේම ඔයාට සර්විස් එක දෙන්න පුළුවන් කොළඹ අවට ඉන්න මිනිස්සුන්ට විතරයි. ඔයාගේ ආදායමට වහලක් තියෙනවා. ඉතින් ඒක ෆාස්ලෑන්ඩ් නෙවෙයි. හැබැයි ඔයා කොණ්ඩ කපන හැටි එක ගැන ලෝකෙටම බලන්න පුළුවන් ඇප් එකක් හැදුවොත් නැත්නම් කෝස් එකක් හැදුවොත් ඔයාට මිලියන ගණන් සෙනග අල්ලන්න පුළුවන්. අන්න ඒක තමයි ස්කේල් කරනවා කියලා කියන්නේ. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට කී පාරක් හිතලා තියෙනවද අලුත් ඇප් එකක් හරි බිස්නස් එකක් හරි දැක්කම අයියෝ මේ අයිඩියා එකම මටත් ආවනේ. මම මේක කරන්න හිටියේ කියලා. ගොඩක් අයට එහෙම හිතනවා. හැබැයි ඒ අයිඩියා එකෙන් සල්ලි හම්බ කරේ ඔයා නෙවෙයි. ඒක කරපු කෙනා. MJD මාකෝ කියන විදිහට ideas are worthless. Execution is priceless. අයිඩියා එක කියන්නේ නිකන් සිතුවිල්ලක් විතරයි. හැබැයි ඔයාගේ බිස්නස් එකේ ඇත්තම වටිනාකම තීරණය කරන්නේ ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව. ඔයාගේ අයිඩියා එක මිලියනයක් වටින එකක් වුණත් ඔයාගේ ක්‍රියාත්මක කිරීම බිඳුවක් නම් අවසාන ප්‍රතිඵලයත් බිඳුවම තමයි. අපි සාමාන්‍ය අයිඩියා එකක් වුණත් හොඳ විදිහකට ක්‍රියාත්මක කළොත් ඒකෙන් ඔයාට කෝටිපතියෙක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ප්ලෑන් එක පැත්තකට දාන්න. වැඩේ පටන් ගන්න. ගොඩක් අය බිස්නස් එකක් පටන් ගන්න කලින් මාස ගණන් බිස්නස් ප්ලෑන් හදනවා. පිටු 50ක 60ක PDF හදනවා. හැබැයි ෆාස්ට්ලෑන්ඩ් එකේ යන කෙනා එහෙම කාලේ නාස්ති කරන්නේ නැහැ. මොකද ලෝකය ඔයාගේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්නේ නැහැ. සැබෑ ප්ලෑන් එක ලැබෙන්නේ ඔයා වැඩේ පටන් ගත්තට පස්සේ කස්ටමර්ස්ලා දෙන ෆීඩ්බැක් එකත් එක්ක. ඔයා ප්ලෑන් කරන මිනිස්සු මේකට ආස වෙයි කියලා. හැබැයි වැඩේ පටන් ගත්තාම මිනිස්සු කියනවා මීට වඩා මේක මෙහෙම තිබුණොත් හොඳයි කියලා. අන්නේ ෆීඩ්බැක් එක තමයි ඔයාගේ ඇත්තම බිස්නස් ප්ලෑන් එක. ඒ නිසා ප්ලෑන් එක ඉහිර නොවි මුලින්ම පාවිච්චි කරන්න පුළුවන් සරලම නිපැයුමක් හදලා මාකට් එකට දාන්න. පස්සේ ඒක හැමින් අප්ඩේට් කරන්න. ඉතින් දැන් ඔයාලට හිතනවා ඇති මම මොකද්ද පටන් ගන්න ඕනේ බිස්නස් එක කියලා. ඉතින් ඒකට උත්තරේ දෙන්නේ එළියේ ඉන්න මිනිස්සු ගාව. මිනිස්සු මොනවට හරි බනිනවා නම්, මිනිස්සු මොකක් හරි අමාරුවෙන් කතා කරනවා නම්, මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්න ගෙන්නනවා නම්, අන්න එතන බිස්නස් එකක් තියෙනවා. කෙනෙක් මේක මාරම ගණන් කියලා හිතනවා නම්, ලාභදායී විසඳුමක් හදන්න. මේකට මේක වැඩ කරන්නේ නැහැනේ කියලා හිතනවා නම්, එතෙන්ට වැඩ කරන විදිය දෙයක් හදන්න. මේක ගණන් නම් පට්ට කට්ටක් කන්න ඕනේ කියලා හිතනකොට, ඒක ලේසියෙන් ගන්න විදියක් හදන්න. ඉතින් ඔයා අලුත්ම දෙයක් ලෝකෙට දෙන්න ඕනේ නැහැ. තියෙන දෙයක් මීට වඩා හොඳට ලේසියට ලාභයට කරන්න පුළුවන් නම්, අන්න එදාට ඔයාට ෆාස්ට්ලෑන්ඩ් එකේ පාරක් හැදෙනවා. හැම දුක් ගැනවිල්ලක්ම පිටිපස්සේ ඩොලර් සලකුණක් තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් දැන් අපි කතා කරමු අර මුලින්ම අපි කතා කරපු කෝටිපතියෙක් වෙන එකට වේගය වැදගත් වෙන්නේ කොහොමද කියලා. ස්ලෝලෑන්ඩ් එකේ යද්දි ඔයාට තියෙන රස්සාව කරගෙන හැමින් යන්න. හැබැයි ෆාස්ට්ලෑන්ඩ් එකේදී ඔයාගේ ලොකුම ආයුධය තමයි වේගය, ස්පීඩ් එක. ඒ කියන්නේ අයිඩියා එකේ ඉඳන් ක්‍රියාවට තියෙන කාලය ඔයා උපරිමයෙන් අඩු කරන්න ඕනේ. ගොඩක් අවුරුදු ගණන් පරක් වෙනවා. පර්ෆෙක්ට් වෙනකන් හිත ඉන්නවා. හැබැයි පර්ෆෙක්ට් වෙනකන් බලන් හිටියොත් ඔයාට කවදාවත් පටන් ගන්න වෙන්නේ නැහැ. ඔයාගේ වැරදි ටික හදාගන්න පුළුවන් වෙන්නේ වැඩේ කරගෙන යද්දි විතරයි. ඒ කියන්නේ ඉක්මනට සූදානම් වෙලා වැඩේ පටන් අරන් ඊට පස්සේ වැරදි තැන් බලලා ඉලක්ක වෙනස් කරලා හදාගන්න එක. ඒ වගේම ෆාස්ට්ලෑන්ඩ් එකේ දුවද්දි ඔයාගේ කකුලෙන් ඇඳලා ඔයාව පල්ලහැට දාන නැංගුරම් වගේ මිනිස්සු ඉන්නවා කියලා මතක තියාගන්න. මචං ඕක වෙන්නේ නැති වැඩක්. නැත්තම් ඔබට පිස්සුද ඔය රස්සාව අතාරින්න. කල්පනා කරාම පරිස්සමෙන් හිටපන්. ඔයා රිස්ක් වැඩ. ඉතින් මෙන්න මේ වගේ කට්ටිය ඔයාගේ හොඳට කියනවා වගේ පෙනුනට මම කරන්නේ ඔයාව සයිඩ් වෝක් එකේ හිර කරන එකයි. හැබැයි ඔයාට ඕනේ කරන්නේ ඔයාව දිරිමත් කරන ඔයාට වඩා ඉහළින් හිතන මිනිස්සු. ඔයා වටේ ඉන්න යාළුවෝ 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔයාගේ අනාගතය කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ 5 දෙනා කවුද කියලා සැලකිල්ලෙන් ඉන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාගේ ඔළුවට දාන්න හැදුවේ එකම එක දෙයයි. ඔයාගේ ජීවිතේ තියෙන ඔයාගේ අතේ. ඔයාට පුළුවන් රස්සාවක් කරලා වයසට යනකම් ඉන්න. නැත්තම් ඔයාට පුළුවන් දැම්ම පාර මාරු කරලා ෆාස්ට්ලෑන්ඩ් එකට පයින්න. සමාජයෙන් අපිට උගන්වපු get rich slow කියන බොරුවට ආය අහුවෙන්න එපා. ඔයාගේ කාලය තමයි ඔයාට තියෙන වටිනාම දේ. ඉතින් ඒ කාලය රුපියල් 10 ගණන් වලට වුණත් විකුණන්න එපා. ඒ කාලේ පාවිච්චි කරලා ඔයාගේ ඇසෙට් එකක් හදන්න. මතක තියාගන්න ඔයාගේ ආදායමට වහලයක් තියෙන්න බෑ. ඔයාගේ කාලය සහ ආදායම අතර තියෙන බැඳීම කඩලා දාන්න පුරුදු වෙන්න. ඒ වගේම පාලනය ඔයාගේ අතේ තියාගන්න. ඒ වගේම අවසාන වශයෙන් පොසත් වගේ රඟපාන්නේ නැතුව ඇත්තටම පොසත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ දැනුමටමක් අරගෙන ආවා කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න මතක කරන්න එපා. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.